මොකක් YouTube එකෙන් මේ දීලා තියෙන ෆීස් එක ගැන තාම ඔයාලා දන්නේ නැද්ද? දැන් කමෙන්ට් වල ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. ඔයාගේ වොයිස් එකෙන් කමෙන්ට් වල රිප්ලයි කරන්න පුළුවන්. මේ ෆීචර් එක තාම ගොඩක් අය දන්නෙත් නැහැ. ගොඩක් අය පාවිච්චි කරලා දන්නෙත් නැහැ. හැබැයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් මේක මගහැර ගන්න නැතුව බලන්න. අද මම පෙන්වන්නේ කමෙන්ට් වලට වොයිස් රිප්ලයි කරන්න කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර අපි ගිහලා බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් ගයිස් මුලින්ම කියන්න ඕන මම අද මේ වීඩියෝ එක ගන්න දැස්සේ මේ වෙද්දි අපේ පැත්තට හොඳටම වහිනවා ගයිස් වටපිටගෙන නොයිස් එක ගැන ගණන් ගන්න එපා ගයිස් වැඩිය. ඉතින් ගයිස් අද මම ඔයාලට පෙන්නලා දෙන්න යන්නේ ගයිස් YouTube එකෙන් අලුතෙන්ම දීලා තියෙන ෆීචර් එකක් ගැන. මේ ෆීචර් එක දැන් ක්‍රියේටර්ස්ලාට කමෙන්ට් වලට වොයිස් රිප්ලයි දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් ආවම ගයිස් අපි ටෙක්ස්ට් වලින් ඒවයින් රිප්ලයි එකක් දානවනේ. හැබැයි ඒ වෙනුවට තමන්ගේ කටහඬේ රිප්ලයි එක රෙකෝඩ් කරලා කමෙන්ට් එකට ඇටච් කරන්න පුළුවන් ගයිස්. මේකෙන් වීවර්ස්ලට එක ඔයා හිතන්න ගයිස් මේකෙන් ඔයා වීවර්ස්ලා ඔයාගේ වීඩියෝ බලන වීවර්ස්ලාත් එක්ක තියෙන ළඟින් ආශ්‍රය ගන්න කන්ටිටි එක කියන්නේ ඒක තව තවත් වැඩි වෙනවා. මොකද ටෙක්ස්ට් වලින් ක්‍රියේටර්ස්ලාගේ මේවා ටෙක්ස්ට් වලින් කියවනවට කතා කියනවටත් වඩා ඇත්තටම ක්‍රියේටර් ඔළුවට දෙන්න දෙයට කියන්න හදන දේ වොයිස් එකකින් අහන්න ලැබෙනවා කියන්නේ ඒක අහන ඔඩියන්ස් එකට හරි හොඳට තේරෙනවා වගේම ඒක කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන්. මේක ඔඩියන්ස් එකට ඉතාමත් වටින සුපිරිම අලුත්ම ෆීචර් එකක් ගයිස්. උදාහරණයක් විදිහට මම උදාහරණයක් දෙන්නම්. වීඩියෝ එකට කවුරු හරි ක්වෙස්චන් එකක් මොකක් හරි ඔයා දාන වීඩියෝ එකට ඇහුවොත් ඒක දිගට එක්ස්ප්ලেইন කර කර ටයිප් කරන්න ගියොත් ඔයාලට එන වෙලා ගොඩාක් වෙලා යනවානේ ගයිස්. මේ ෆීචර් එක නිසා ගයිස් ඔයාලට ඒ එක්ස්ප්ලেইন කරන එක වොයිස් එකක් විදියට දාන්න පුළුවන්. එතකොට එහා පැත්තේ ඉන්න ඔඩියන්ස් එකේ අහපු ක්වෙස්චන් එක අහපු එක්කෙනා යන ඒ කියන්නේ අපි ටෙක්ස්ට් එකක් දැම්මම මේක කියවද්දි යාට මොකක් හරි වැරදිලා වෙන ඒවා කියන්න පුළුවන්. ඒක නිසා ඒක තේරුම් ගැනීමේ කියා අඩුයි ටෙක්ස්ට් එකක් දැම්මම. එයාට දැන් අලුතෙන් ඉගෙන තියෙන ෆීචර් එක අනුව වොයිස් එකක් දැම්මම හොඳින් එයාට තේරුම් ගන්න පුළුවන් මේක නේ මෙයා කියලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔයාගේ YouTube එකේ ඔඩියන්ස් එක ඔයාලට දෙන ෆීඩ්බැක් ඒ වගේ වලට ඔයාලට රිස්පොන්ඩ් ඒ කියන්නේ උත්තර දෙන්න මේ ෆීචර් එක ගොඩක් පාවිච්චි කරන්න ගොඩක් උදව් වෙනවා ගයිස්. මේ ෆීචර් එක ගයිස් තාම ගොඩක් අයට ලැබිලා නැතුව ඇති මම හිතන විදියට ගයිස්. දැන් මේ ෆීචර් එක ඇවිල්ලා ටික දවසක් වෙනවා මම මේ වීඩියෝ එක කරද්දි ගයිස්. YouTube එකෙන් තාම ටිකෙන් ටික හැමෝටම දෙන නිසා තාම ක්‍රියේටර්ස්ලට තාම හරියට රිලීස් වෙලා නැතුව ඇති ගයිස් මේ ඔප්ෂන් එක account වලට. ඉතින් ගයිස් මම දැන් කියලා දෙන්නම් කොහොමද ෆෝන් එකෙන් හරියට මේක කරන්න කියලා ගයිස්. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ අලුත් YouTube එකෙන් දීලා තියෙන අලුත් ෆීචර් එක අපිට වැඩ කරන්නේ කොහොමද කියලා සහ ෆීචර් එකෙන් අපිට මොන වගේ දෙයක් කරගන්න පුළුවන්ද මේ ෆීචර් එක නිසා අපිට ලැබෙන වාසි. ඒ වගේම ගයිස් මට තව එක දෙයක් කියන්න අවශ්‍ය වුණා ගයිස්. මේකේ වොයිස් එක තියන්න පුළුවන් ගයිස් 30 සෙකන්ඩ් විතරයි ගයිස්. ඊට වැඩිය වොයිස් කියන්න බෑ ගයිස්. අපි එහෙනම් ගයිස් වීඩියෝ එකට ගිහිල්ලා බලමු අද වීඩියෝ එකෙන් මොකද වෙන්නේ කියලා ගයිස්. වීඩියෝ එක ස්කිප් නොකර වෙන වෙන ගන්න ඇදලා ඉන්න ගයිස්. නැත්නම් ඔයාලට හරියට මේ ක්‍රියේටර් කෙනෙක් නම් ඔයා හරියටම මේක කරන්න හැටි ඔයාලට බලා ගන්න බැරි වෙයි ගයිස්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු ගයිස්. මොකද අද වීඩියෝ එකේ මම ස්ක්‍රීන් රෙකෝඩ් එක දාන්නම් දැන් වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරි ඉතින් ගයිස් ඔයා මුලින් කරන්න ඕන ඔයාගේ YT ස්ටුඩියෝ ඇප් එකට යන්න ඕන. මම මගේ YT ස්ටුඩියෝ ඇප් එකට යනවා. YT ස්ටුඩියෝ ඇප් එකට ගිහිල්ලා ඔයාගේ channel එකෙන් මේ ඇප් එකට log වෙන්න ඕන. මම දැන් log වෙලා ඉන්න නිසා මට log වෙන්න පෙන්නන්නේ නැහැ ගයිස්. මම දැන් මේ අන්තිමට දාපු වීඩියෝ එක ගන්නම් ගයිස්. ඒ කමෙන්ට් කියන එකට යන්නම් ගයිස්.
ඔයාලට පේනවා ඇති ගයිස් ඒකට කමෙන්ට් එකක් දාලා තියෙනවා. අපි ඒ කමෙන්ට් එක උඩ ටච් කරලා මෙතනින් මෙහෙම කමෙන්ට් කියන එක මෙතන කමෙන්ට් මාක් එකක් තියෙනවා ඉතින් ගයිස් මම ඒකට කමෙන්ට් එකක් දාලා තියෙන තෑන්ක්ස් බ්‍රෝ කියලා. මෙතන ඒක දාපු කමෙන්ට් එක ගාම ලයික් එකයි අනිත් මෙතන කමෙන්ට් අයිකන් එකක් තියෙනවා ගයිස්. ඔයාලට පේනවා ඇති මෙතන රිප්ලයි බාර් එකේ ඉස්සරහින් අලුතෙන් ඔප්ෂන් එකක් හැදෙනවා. ඔයාලට පේනවා ඇති ඉරි කෑලි 4ක් 3ක් 4ක් වගේ තමයි ගයිස් එක පොඩි රවුමක් සර්කල් එකක් එළිය තියෙන මෙතන ආයිනේ ගයිස්. ඒක උඩ අපි ටච් කරලා බලමු ගයිස් මොකද වෙන්නේ කියලා. ඉතින් ගයිස් ඔයා මේක මුලින්ම කරනවා නම් ඔයාට ඔයාගේ ෆෝන් එකේ මේවා දෙන්න ඕන ගයිස්. allow කරලා මෙතන මේක allow ඉල්ලන්නේ YouTube ස්ටුඩියෝ එකේ මේක ඔඩියෝ එක රෙකෝඩ් කරන්න allow දෙන්න ඕන guys permission දුන්නාම තමයි මේක ගන්න පුළුවන් guys මම මෙතන allow කියන එක දෙනවා guys. ඊට පස්සේ guys ඔයාලට පේනවා ඇති මේ වගේ පොඩි ෆෝන් එකේ අනිත් පොඩි ඩෑෂ්බෝඩ් එකක් පෙන්නනවා guys පොඩි පල්ලෙහා මේක තියෙනවා guys tap to record මේකෙත් කියලා දෙනවා guys 30 second තමයි මේකේ උපරිම voice එක දෙන්න පුළුවන් guys කියලා. දැන් මම මෙයාටත් voice එකක් දාන්නම් guys. මෙයා දාලා තියෙනවා සුපිරි bro කියලා. මම voice එකක් කරන්නම්. මේ රතු පාට බන්නේ කුඩ එකපාරක් උමන්න ඕන guys. හරි බෝ මම ඉස්සරහටත් මේ වගේ සුපිරි වීඩියෝ ඔයාලට බලන්න කියන්න වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දැම්මට බොහොම ස්තුතියි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙනකම් හම්බෙමු ඉස්සරහ වීඩියෝ වලින්. මට ඒ වෙලාවේ කඩට ආපු බොයිස් කිව්වා මම මේක හිතලා නෙමෙයි නිකන් කිව්වා ගයිස්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේකක් පෙන්වනවා මම රෙකෝඩ් කරපු එකක් පෙන්වනවා මෙතන ඔයාලට පේනවා ඇති මම මේ වම් අත පැත්තට ඊතලයක් තියෙනවා ගයිස් ඒක ඔබලා පුළුවන් ඔයාලට රෙකෝඩ් කරපු එක අයින් කරලා අයිමත් රෙකෝඩ් කරන්න මැද තියෙන ත්‍රිකෝණේ හැරිච්ච වගේ එක පුළුවන් ඔයා දැන් කිව්ව වොයිස් එක මේ ඔබලා ඔයා කිව්ව වොයිස් එක අයිමත් අහලා බලන්න ඔයා කිව්ව එක හරියද වොයිස් එක මොනවද තියෙන වොයිස් එක කියලා ඒ වගේම මේ සුදු ඊතලේ තියෙන එක ප්‍රෙස් කරාම ගයිස් ටිකක් චුට්ටක් ලෝඩ් වෙලා ඔයාගේ YouTube එකේ කමෙන්ට් එක දාපු එක්කනට ඔය වොයිස් එක යනවා ගයිස්. ඔයාලට පේනවා ඇති upload your voice reply කියලා වැටුණා ගයිස්. මෙතනින් voice reply uploading කියලා වැල්ල තියෙනවා ගයිස්. හරි ගයිස් දැන් ඔයාගේ YouTube app එකට යන්න ගයිස්. මම මගේ YouTube app එකට යනවා ගයිස්. YouTube app එකේ ගිහිල්ලා ගයිස් YouTube එකට load වෙනකම් පොඩ්ඩක් ඉන්න ගයිස්. YouTube app එකේ මෙතන U කියලා යටින් තියෙන ඒක උඩ ටච් කරලා guys මම මගේ channel එක ඇතුළට යනවා guys channel එක ඇතුළට ගිහලා guys මම channel එකේ videos වලට ගිහලා guys videos වල මම මේ දාලා තියෙන වීඩියෝ එක අරගෙන වීඩියෝ එක ස්ටොප් කරලා මම මේකේ කමෙන්ට් වලට යනවා guys තාම load වෙන ගමන් තියෙන guys පොඩ්ඩක් ඉන්න අද මේ වැස්ස නිසා කනෙක්ෂන් එක පොඩ්ඩක් slow මම කමෙන්ට් කියන එකට යනවා ගයිස් කමෙන්ට් වලට ගිහිල්ලා ගයිස් මෙතනින් මෙහෙම ගියාම ඔයාලට පේනවා ඇති මම දාපු වොයිස් එක මෙතන තියෙනවා ගයිස් මෙතන තව ඔප්ෂන් එකක් තියෙනවා ගයිස් ඔයාලට මෙතන ෂෝ කියලා මෙතන මේ පොඩි මේකක් පේනවා ඇති එන්න ඒකේ බුවාම ගයිස් ඔයාලට පේනවා ඇති මම දාපු ටෙක්ස්ට් එක ඔයාලට මම දාපු ටෙක්ස්ට් එක නෙමෙයි මම දාපු වොයිස් එක ඔයාලට ටෙක්ස්ට් එකක් වගේ මෙතන පෙන්නන වොයිස් එකක් මෙතනින් තියෙනවා ඒ වගේම ටෙක්ස්ට් එකක් පල්ලෙහෙන් මම කියපු එක තියෙනවා මේකත් මේක ඉංග්‍රීසි වලිනුත් වොයිස් කරා මේකත් වෙනවා ගයිස් මේක සුපිරිම ඔප්ෂන් එකක් YouTube එකෙන් දීලා සුපිරිම ෆීචර් එකක් කියලා කියන්න පුළුවන් ගයිස් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න ගයිස් මගේ channel එක subscribe කරලා තියාගන්න ගයිස් subscribersලා කොහොම හරි 100ක් ගහමු ගයිස් දැන් ඉන්න subscribersලා 17යි ඉස්සරහට සුපිරි unboxing වගේ tech gadget review ඒ වගේ ගොඩක් වීඩියෝ ගේනවා guys ඔයාලට ඕන මොන වගේ වීඩියෝද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න මම voice reply එකක් අනිවාර්යෙන් දාන්නම් guys එහෙනම් අද අපි වීඩියෝ එක ඉවරයි එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකම් මං ගිහිල්ලා එන්නම්